ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ මේ දවස්වල ශ්‍රී ලංකාවේ සිදුවෙන දකින්න ඕනෙම කෙනෙක්ව පුදුම කරවන හරිම දුර්ලභ ස්වභාවික සංසිද්ධියක් ගැන. හිතලා බලන්නකෝ මේ වාක්‍ය. නෙළුමල තම මවගේ මරණයෙන් උපන් කුමරියක්. ටිකක් අබිරහස් වගේ නේද? ඒත් කලබල වෙන්න එපා. මේ විස්තරය අවසන් වෙනකොට මේ කතාවේ තේරුම හොඳටම පැහැදිලි වේවි. ඔව් මේ දැන් මේ වෙලාවෙම ලංකාවේ කඳුකර ප්‍රදේශ විශේෂයෙන්ම හෝටන් තැන්නපත්ත දම් නිල් රෝස පාට මල් වලින් පිරුණු ලස්සන පළස් වගේ වෙලා. මේකට තමයි කියන්නේ මහා නෙළුමල් පිපීම කියලා. හිතාගන්නකෝ මේ දර්ශනය දකින්න ලැබෙන්නේ දශකයකටත් වඩා කාලයකට පස්සේ. ඉතින් අපි බලමු හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ඇත්තටම මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා. හරි එහෙනම් අපි මුලින්දම පටන් ගමු. මොකද්ද මේ නෙළු කියන්නේ? ඇයි දෙයනේ පැලයක් මල් පිපෙන්න අවුරුදු 12ක් තරම් දිග කාලයක් බලාගෙන ඉන්නේ. අපි මේ අබිරහස ටිකින් ටික ලියමු. හරි එහෙනම් අපි මේ කතාවේ නියම වීරයව හම්බ වෙමු. මේ තමයි මේ දැවැන්ත සංසිද්ධියට හේතු වෙන නෙළු ශාකය. විද්‍යාව පැත්තෙන් බැලුවොත් නෙළුව කියන්නේ ස්ට්‍රොබිලන්තස් කියන ගණයට අයිති ශාකයක්. මේ පවුලේ ලෝකීය පුරාම විශේෂ 450කටත් වඩා තියෙනවා. සරලවම කිව්වොත් මේවා කැලෑවල ලොකු ගස් යට හෙදෙන පොඩි පඳුරු වර්ගයක්. මෙන්න මේක තමයි වැදගත්ම දේ. ලෝකේ පුරා නෙළු වර්ග 100 ගාණක් තිබුණට ඒ වලින් විශේෂ 30ක් විතර තියෙන්නේ ශ්‍රී ලංකාවේ විතරයි. ඒ කියන්නේ මේවා ලංකාවටම ආවේනිකයි ලෝකෙ වෙන කොහෙවත් හොයාගන්න බෑ. ඒකයි මේ මල් පිපීම මෙච්චර වටින්නේ. මේ නෙළු පවුලේ විවිධත්වය නම් ඇත්තටම පුදුමයි. බලන්නකෝ මේ දිහා රෝස පාටෙන් අවුරුදු 12කට සැරයක් පිපෙනේව තියෙනවා. දම් පාටෙන් අවුරුදු 12කට සැරයක් පිපෙනේව තියෙනවා. ඒ අතරේ හැම අවුරුද්දෙම සුදු පාට මල් පිපෙන වර්ගයක් තියෙනවා. එකම පවුලේ කොච්චර වෙනස් දේවල්ද නේද? දැන් තමයි අපි මේ කතාවේ ගැඹුරුම අභිරහස්ම කොටසට එන්නේ. මේ අවුරුදු 12ක ජීවන චක්‍රය ඇත්තටම ජීවිතයයි මරණයයි අතර කරන ලොකු සූදුවක් වගේ දෙයක්. මේක තමයි හැමෝගෙම හිතේ තියෙන ප්‍රශ්නය. ඇයි ශාකයක් අවුරුදු ගාණක් තිස්සේ ශක්තිය එකතු කරලා එකපාරක් මල් පිපිලා ඊට පස්සේ මැරිලා යන්නේ? මේකට විද්‍යාවෙන් කියන නම තමයි මොනොකොපිසම්. ඒ කියන්නේ තමන්ගේ මුළු ජීවිත කාලෙම එකතු කරපු ශක්තිය ඒ ඔක්කොම එකම පාරින් මල් පිපෙන්න දීලා ඊළඟ පරම්පරාවට බීජ ටික හදලා දීලා තමන්ගේ ජීවිතේ ඉවර කරනවා. දැන් තේරෙනව නේද අර මුලින්ම කියපු මවගේ මරණයෙන් උපන් කුමරිය කතාවේ තේරුම? අපි දකින සාමාන්‍ය ගස් එක්ක බලද්දී මේකේ වෙනස ලොකුයි. අනිත් ගස් හැම අවුරුද්දෙම ටික ටික මල් පිපෙනවා. ඒත් නෙළු ඒ වගේම සමහර උණ බම්බු වර්ගත් කරන්නේ අවුරුදු ගානක ශක්තිය එකතු කරලා එකපාරටම ලොකු පිපිරීමක් කරනවා වගේ වැඩක්. ඉතින් ඇයි මේ වගේ අවදානමක් ගන්නෙ? ඒකට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි එකපාරට බීජ කෝටි ගාණක් හැදුවම සත්තුන්ට ඔක්කොම කාලා ඉවර කරන්න බෑ. කොහොමත් ඊළඟ පරම්පරාව ඉතුරු වෙනවා. අනික එකපාරට මල් ලක්ෂ ගාණක් පිපුනම ඒක කැලේට ලොකු පාටියක් වගේ. මීමැස්සෝ, සමනල්ලෝ හැමෝම එනවා. ඉතින් පරාගණය 100%ක්ම වගේ සාර්ථක වෙනවා. මේක නිකම්ම මලක් පිපෙන එකක් විතරක් නෙවෙයි. මේක මුළු පරිසර පද්ධතියටම අපේ සංස්කෘතියටම බලපාන දෙයක්. මේක හරියට දාම ප්‍රතික්‍රියාවක් වගේ. පැරණි පඳුරු මැරුණම අලුත් පැලවලට හැදෙන්න ඉඩ ලැබෙනවා. හැදෙන බීජ ටික කැලේ සත්තුන්ට ලොකු උත්සවයක් වගේ. ඒ විතරක් නෙවෙයි මේ ශාකයේ මුල්වල පවා ජීවත් වෙන දුර්ලභ පැල තියෙනවා. ඒ ඔක්කොමට වඩා කන්ද උඩරට මිනිස්සුන්ට මේක සෞභාග්‍යයේ සහ අලුත් වීමේ සංකේතයක්. මේක ඊයේ පෙරේදා පටන් ගත්ත දෙයක් නෙවෙයි. හිතන්න 1888 තරම් ඈතකදී තෝමස් ෆා කියලා කෙනෙක් මේක ගැන ලියලා තියෙනවා. ඌ තමයි දිගටම නිරීක්ෂණය කරලා මේ අවුරුදු 12ක රිද්මේ හොයාගන්නේ. අද අපි දකින්නේ ඒ අවුරුදු 100කටත් වඩා පැරණි ඉතිහාස කතාවේ තවත් පරිච්ඡේදයක්. ඉතින් මේ වගේ දුර්ලභ දෙයක් බලන්න යන එක ලොකු වගකීමක්. අපි මේ ඉතිහාසය ඇස් දෙකෙන් දකින ගමන් මේක අනාගතයට ඉටුළු කරන්න ඕන. මේ දේවල් ටිකක් හිතට ගම්. හැම වෙලේම નિયમિત අඩිපාරවල් වල විතරක් යන්න. මොකද බිම තියෙන පොඩි පැල පෑගන්න පුරෝන්. අනික අවුරුදු 12ක් බලාගෙන ඉඳලා පිපුණු මලක් කඩන එක කොච්චර අපරාධයක්ද? කුණු දාන එක, සද්ද දාන එක ගැන නම් කියන්නවත් ඕනේ නේ. අපි මේ පරිසරයට ගරු කරමු. මේක සෙල්ලමක් නෙවෙයි. නීතියෙනුත් මේ නෙළු ශාක ආරක්ෂා කරලා තියෙන්නේ. මේවට හානියක් කරොත් ලොකු ඩඩයක්. එහෙම නැත්නම් හිරේ යන්න ඕනත් වෙන්න පුළුවන්. අන්තිමට මේක මතක තියාගන්න මේක නිකම්ම ලස්සන දර්ශනයක් බලනවා වගේ නෙවෙයි. මේක ජීවමාන ඉතිහාසයක් අපි ඉස්සරහ දිගහැරෙන මොහොතක්. ඉතින්
එකම එක මලකට එකම එක මොහොතක් වෙනුවෙන් අවුරුදු 12ක් ඉවසන්න පුරුවන් නම් හිතලා බලන්න අපි වටේ අපි නොදකින තවත් මොන තරම් ආශ්චර්යයන් මේ ලෝකේ හැංගිලා ඇතිද?